ආයිබෝන් සුබ දවසක් හැම දිනාටම. අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ නයිමිලිස් පැලයක් සිටුවීමට අවශ්‍ය පස් මාධ්‍ය සකස් කරගන්නේ කෙසේද? පැලයක් සිටුවා පළමු තෙල් මුරේ සහ පළමු පොහොර මුරේ යොදන්නේ කෙසේද කියලා කතා කරන්නයි. මුලින්ම අපි පස් මාධ්‍යයට මතු පිට පස් කොටස් 2යි, කොම්පෝස් කොටස් 1යි, කරදහය කොටස් 1යි තියෙනවා නම් කොහොබත් කොටස් එක්කුත් යොදා ගන්න පුළුවන්. මේ විදිහට දිගාතර දාගන්න. එතකොට අපිට කවලම් කරගන්න ලේසි. මේක හොඳින් 3 පාරක් විතර කවලම් කරගන්න. මේ තියෙන කවලම් කරාට පස්සේ ඔක්කොම හොඳට මික්ස් වෙලා තියෙනවා. දැන් අපි බලමු ග්‍රෝ බෑග් එක කොහොමද පුරවගන්නේ කියලා. අපි ග්‍රෝ බෑග් එක පුරවද්දී 4න් 3ක් විතරක් පුරවගත්තාම ප්‍රමාණවත්. එතකොට අපිට මේ කැට පොහොර මුරේ යොදද්දී වටේට වලවල් හරන්න දෙයක් නැහැ. උඩින් පොහොර යොදලා ඉවර වෙලා පස් ටිකක් උඩින් දාන්න පුළුවන් අපිට. මේ ගානට දාගත්තාම ඇති. හරි, දැන් අපි පුරවගත්තේ පැකට් ටික හදන තැනට ගෙනියන්න ඕනේ. මෙතන මම පැකට් 160ක් පුරවගෙන තියෙනවා. අපි මේ විදිහට කටවල් ටික නමා ගන්න ඕනේ හොඳට. ඔක්කොගෙම කටවල් නමන්න, නැත්තම් වතුර රඳින වැඩි මේ වගේ. මේ විදිහට වතුර මුලින්ම දාලා පැකට් එක හොඳින් තෙත් කරගන්න ඕනේ. ඊපස්සේ අපි කැප්ටාන් කුඩු එකෙන් ග්‍රෑම් 60ක් දාලා තිනවා. මම මෙතන වතුර ලීටර් 20කට ග්‍රෑම් 60ක් තමයි කවලම් කරන්නේ. කැප්ටාන් අනිවාර්යෙන්ම දාගන්න, නැත්නම් අපිට පැලවල මුල් කුණු වීම, දියමලන් කෑම වැනි දිලිරි රෝග වලට ලක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් කැප්ටාන් යොදන්න. අපි පැලේ හවස හදනවා නම් උදේම කැප්ටාන් එක දී කරලා දාගන්න. පැල හදන්න ප්‍රථමයෙන් පස් මාධ්‍ය හොඳින් ජීවාණුවරණය වෙන. එතකොට පැකට් එකකට මිලිලීටර් 300ක් විතර දාගන්න කැප්ටාන් එකේ. මේ දවස්වල වැස්ස හින්දා අපිට පැල ටික වැස්සෙන් ආරක්ෂා කරගන්න ඕනේ. මේ පොඩි පැල වැස්සට අහුනොත් එහෙම සවුත් වෙනවා අනිවාර්යෙන්ම. මම මෙතන ඉට්‍රේති ගෘහයක් තමයි හදන්න යන්නේ. අපි කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා, ප්ලේලිස්ට් එකට ගිහිල්ලා බලන්න මේක හදන්නේ කොහොමද කියලා. මම මේ පැල එක ළඟ තියලා තින්නෙත් ඒ නිසා පැල ටිකක් වර්ධනය වෙනකම් මේ විදිහට තියලා අපි පැල ටික අනිවාර්යෙන් ආරක්ෂා කරගන්න ඕනේ. නැත්නම් වැස්සට සවුත් වෙන්න ඉඩ තියෙනවා.
හරි අපි බලමු දැන් පැලයක් කොහොමද ඉන්දව ගන්න කියලා. මේ ට්‍රේ එකෙන් පැල ගලවනකොට යටින් පොඩ්ඩක් මිරිකලාම ගලවන්න. එතකොට පස් කුට්ටිය පිටින්ම ගැලවෙනවා හොඳට. මේ විදිහට පැලේ හිටවද්දිත් කඳ යට කරගන්න එපා පස්වලට. මේ විදිහටම හිටවන්න. මේ පස් කුට්ටිය ගානම උඩ මට්ටමට තියෙන විදිහට මේ කාර්යයට හිටවන්න. ගොඩක් කඳ යට වුණොත් එහෙම දියමලංකෑම් වැනි රෝග අනිවාර්යෙන් එන්න පුළුවන් පැලේට. ඒ නිසා මේ විදිහටම හිටවන්න. මේ ට්‍රේ වල පැල බීජ දාලා හිටවන එකත් හොඳයි. මේ මුල් මණ්ඩලය හොඳටම තියෙනවා. එතකොට නැත්නම් අපි පැකට් එක දාලා හිටවුවොත් එහෙම මුල් කැඩෙන්න පුළුවන්. බීජ හිටවද්දී අනිවාර්යෙන් මේ ට්‍රේ එක දාලා හිටව ගන්න නම් ගොඩක් හොඳයි. හරි අපි පැල ටික හදාන අවසానයි. මේ තියන්න පිටරෙද්ද වහගත්තාම ගෘහයට අද වැස්සකරුණත් මේ කොරොත්තු දෙන හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. පැල ටික හොඳට බේරගන්න පුළුවන් අපිට. channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඔය එහා පැත්තේ මම හදලා තියෙන බෙල් පෙපර් ඒක වීඩියෝ එකක් ළඟදීම දානවා. සම්පූර්ණ වීඩියෝ එකම දාන්න තමයි මම හිතා ඉන්නේ. අපි පැලේ සිටුවා 7 වෙනි දවසේදී පළමු පොහොර මුරේ දාන්න ඕනේ. මම ඇල්බර්ට් පොහොර එක තමයි සදා යොදාගන්නේ. මෙතන පැල 160ට මම ග්‍රෑම් 160ක් යොදා ගන්නවා පොහොර එකෙන්. පොහොර ටික හොඳට දිය කරගන්න වතුර එකේ 100% ජලය දිය වෙන පොහොර එකක් මේක. වතුරත් මැනලම ගන්න පැලවලට ප්‍රමාණවත් විදියට. මම මේ කප්පයෙන් තමයි වතුරත් මැනලා මේකට එකතු කරේ. මේ විදිහට ගහ මුලටම ඇල්බර්ට් පොහොර එක දැම්මම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොහොර එක හොඳින් පැලේට අල්ලනවා. බය නැතුව පැලේ මුලටම දාන්න. අපිට මේ පොහොර එක ස්ප්‍රේ කරන්න උනත් පුළුවන් ඕන නම්
දින 7න් 4 මේ පොහොරක යනවා නම් ඉතින් හොඳයි. පැලවලට දින 14ක් වෙනකොට අපි කැට පොහොර මුරේ යොදා ගන්න ඕනේ පළමු කැට පොහොර මුරේ. ඊළඟ වීඩියෝ එකේදී මම මේක දාන්නම් කට්ටියට. හරි අපි දැන් පළමු තෙල් මුරේ කොහොමද ගහන්න කියලා බලමු. අපේ පැලවල පොඩි මයිටා හානියක් තියෙනවා. ඒකට තමයි මම මේ බෙහෙත් ගහන්නේ. අපි ඇබමැක්ටින් එකෙන් මිලි 10ක් විතර දාගන්නවා වතුර ලීටර් 5කට. අනිවාර්යෙන් මේ ප්‍රමාණයම දාන්න යාළුවනේ. පොඩ්ඩක් දාලා වැඩක් නැහැ. මේ තෙල් එක සැර නැහැ වැඩිය. මේකටම දිලීරත් ටිකක් දාගත්තා නම් හොඳයි. මම මෙතන කැප්ටාන් එකෙන්ම දානවා මේ අවුන්ස් එකක් දෙකක් විතර දිලීරත්. ඔයාලා මේ තෙල් පොහොර අල්ලද්දී ග්ලව්ස් එකක් අනිවාර්යෙන් දාගන්න. මේක හොඳට මේ විදිහට කාලම් කරන්න. ඔක්කොම හොඳට වතුර දීගෙනකම්. මම මේ පැල හිටවලා 8 වෙනි දවසේ තමයි තෙල් දාන්නේ සැරේට. අපි ඊයේ තමයි පොහොර මුරේ එකතු කරගත්තේ. තෙල් ගහනකොට ගහ වටේටම හොඳට ගහගන්න. යටි පැත්තෙම කොළවලටත් හොඳට වදින්න තෙල් ගහගන්න ඕනේ. මොකද මේ මයිටාව උඩ පැත්තට විතර තෙල් ගහුවට මේ විනාශ වෙන්නේ නැහැ. උන් යට තමයි යට කොළවල තමයි ඉන්නේ. කොළේ යට පැත්තේ. හොඳට පැලේ වටේටම ගහගන්න තෙල්. හරි යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම වගාවට ආදරය කරන ඔබට මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි. අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ජය වේවා.